ජීවිතයේ අසීමාන්තිකව එන ප්‍රශ්න ගැටලු හමුවේ ජීවිතය අත්හරින්න හිතෙන මොහොතවල් වල නැවත හුස්මගෙන ජීවිතය ජීවත් කරවන්න පුළුවන් ජීවිතය ජීවත් කරවන්න හැකි දේවල් මොනවද? අපි මේ පිළිබඳව විද්‍යාත්මකව බැලුවොත් ජීවිතය අත්හරින්න හිතෙන අවස්ථාවල් වල අපේ මොළයේ පාලන තර්කානුකූල කොටස తాවකාලිකව අක්‍රිය වී ආවේගශීලී කලාපය සක්‍රිය වීම මේකෙදි සිද්ධ වෙන්නේ. ජීවිතය අත්හරින්න හිතෙන අවස්ථාවල් වල අපිට කරන්න පුළුවන් කෙටි ක්‍රම තුනක් අද මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාට යම්කිසි ආවේගයක් එනකොට අවම වශයෙන් විනාඩි 15ක් ඒ ආවේගශීලීත්වය ප්‍රමාද කරන්න. ඔයාට යම් දෙයක් කරන්න හිතෙනවා නම් ඒ ආවේගශීලීව කරන්න හිතෙන ක්‍රියාව විනාඩි 15ක් ප්‍රමාද කරන්න. එතනදී ඔයාගේ ස්නායු පද්ධතිය සංසුන් වීම නිසා ඔයාගේ ආවේගශීලී හැඟීම් නිකන්ම මගහැරිලා යනවා. දෙවෙනි කාරණය. ඔයා තනි වෙන්න එපා. ඔයාට විශ්වාසවන්ත මිතුරෙක් එහෙම නැත්නම් මනෝ උපදේශකවරයෙකුට ඔයාගේ වේදනාව ආවේගය කියන්න. ඔයා යම් කෙනෙක්ට ඔයාගේ ආවේගය හරි ඔයාගේ වේදනාව හරි කියනකොට ඒ පීඩණයෙන් හරි අඩක් ඔයාගෙන් ඉවත් වෙලා යනවා. තුන්වෙනි කාරණය මේ මොහොතේ විතරක් ජීවත් වෙන්න. ඔයාට දැනෙන ඔය වේදනාව ආවේගශීලීත්වය සදාකාලික එකක් නෙවෙයි මේක తాවකාලික දෙයක් කියන එක තේරුම් ගන්න. ඒ වගේම දරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කරගන්න. ජීවිතය අත්හරිනවා කියන්නේ සදාකාලික ගැටලුවකට තාවකාලික විසඳුමක් විතරයි. හුඟක් ගැටලු කාලයත් එක්ක විසඳෙනවා. ඔයාට දැනෙන වේදනාව, ආවේගය, එතකොට කලකිරීම මේ වගේ දේවල් ඔයාට කියන්න කෙනෙක් ඇත්තටම නැත්නම් මුළු පැය 24 පුරාම මානසික සෞඛ්‍ය විද්‍යායතනය ඒ වගේම ශ්‍රී ලංකා සුමිත්‍රයෝ ඔයා වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මනෝ උපදේශකවරු, මනෝ චිකිත්සකවරු, ඒ වගේම මනෝ වෛද්‍යවරු ඔයා වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. ඒ නිසා ජීවිතය අත්හරින්න කලින් තවත් වරක් හිතන්න. මනෝ උපදේශනයට යන්න මැලි වෙන්න එපා. ඒ විතරක් නෙවෙයි. ඔයා මනෝ උපදේශනයට යන වාරයක් ගානෙම ඔයාට ඔයාගේ ගැටලුවේ නොපෙනෙන පැත්ත හොයාගන්න හරිම ලේසි වෙනවා. ඉතින් ජීවිතය අත්හරින්න කලින් තව එක අවස්ථාවක් ඔයාගේ ජීවිතයට දීලා බලන්න. ආපස්සට හැරිලා දවසක ඔයා බලනකොට ඔයාම හිතයි මම මෙච්චර අභියෝග පහු කරගෙන ගොඩාක් ලස්සනට ජීවත් වුණා කියලා.